හොඳයි අද අපි කතා කරන්න යන මාතෘකාව ඇතරම පටන් ගන්න කවුරුත් හිතපු නැති තැනකින්. ඒ තමයි සාමාන්‍ය පාසල් පෙළ පොතක්. හැබැයි මේ පොත මුල් කරගෙන රටේම ලොකු කතාබහක් උණුසුම් විවාදයක් ඇති වුණා. අද අපි විග්‍රහ කරන්නේ ඒ ගැන. ඉතින් ඇත්තටම හිතන්න ඕන දෙයක් තමයි 6 වසරේ දරුවෙකුට හදපු සාමාන්‍ය පෙළ පොතක් කොහොමද මෙහෙම රටක්ම දෙවනත් කරන තරමේ ලොකු මතභේදයකට මුල පිරුවේ. එන්න අපි මේ ගැටලුවේ මුල ඉඳන්ම බලමු. හරි. එහෙනම් පළවෙනි කොටස මතභේදයට තුඩු දුන් පෙළ පොත. බලමු මේ මොකක්ද කියා. හොඳයි මෙතනදී අපි තේරුම් ගන්න ඕන වැදගත්ම කාරණය තමයි මේක නිකම් පොතක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි කියන එක. ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද? මේ පොතේ තියෙන අන්තර්ගතය පාවිච්චි කරලා ඊට වඩා ගොඩක් ලොකු දෙයක්. ඒ කියන්නේ ලිංගික අධ්‍යාපනය වගේම LGBTQIA+ ප්‍රජා වගේ අයිතිවාසිකම් ගැනත් ලොකු සමාජ විවාදයක් පත්තු කරන්න කවුරු හරි උත්සාහ කරලා තියෙනවා. දෙවනි කොටස මතු වූ චෝදනාව සහ බිය. බලමු මේ කතාවේ චෝදනා එල්ල වෙන්නේ කාගෙන්ද? මොන වගේ බියක්ද සමාජගත කරන්න හදන්නේ කියලා. ඉතින් මේ චෝදනා නගන්නේ කවුද? ඊ තමයි මව්වරුන්ගේ පෙරමුණ කියලා හඳුන්වා ගන්න සංවිධානයක්. ඔවුන් කරලියට එන්නේ දරුවන්ව ආරක්ෂා කරන්නයි කියලා කියමින්. ඒ කියන්නේ දරුවන්ගේ ආරක්ෂකයින්ගේ භූමිකාවෙන්. ඉතින් මේ අය සමාජගත කරන්න හදන ප්‍රධානම පණිවිඩය මොකද්ද? ඒ තමයි ලිංගික අධ්‍යාපනයයි සමලිංගිකත්වයයි කියන්නේ දරුවන්ට එල්ල වෙන බරපතලම තර්ජනයක් කියන එක. ඉතින් පැහැදිලි මේ මුළු තර්කයම ගොඩනගලා තින්නේ බය පදනම් කරගෙන. හැබැයි මේ කතාව විග්‍රහ කරන මූලාශ්‍ර වලින් පෙන්වා දෙන විදිහට මේ චෝදනා විද්‍යාත්මක කරුණු මත පදනම් වෙච්ච දේවල් නෙවෙයි. ඒ වෙනුවට මේවා පිටිපස්සේ දේශපාලනික සහ ආගමික අරමුණු එවත් නැත්නම් න්‍යාය පත්‍ර තියෙන බවටයි පැහැදිලිවම කියවෙන්නේ. හරි. එහෙනම් දැන් අපි යමු තුන්වෙනි කොටසට. කාසියේ අනෙක් පැත්ත බලන්න. ඒ කියන්නේ විද්‍යාව සහ නීතියේ පිළිතුර මොකක්ද කියලා. බලන්න මේ පැති දෙකේ තර්ක ගොඩනැගිලා තියෙන පදනම් දෙකේ වෙනස අහසට පොළව වගේ. එක පැත්තක් කතා කරන්නේ දේශපාලනිකයි ආගමිකයි න්‍යාය පත්‍ර මත ඉඳගෙන. හැබැයි අනිත් පැත්තේ තර්කය පදනම් වෙන්නේ විද්‍යාත්මක කරුණු සහ රටේ නීතිමය තීන්දුව මත. ඉතින් මේ කතාබහට වෛද්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් එකතු වෙනවා වෛද්‍ය තුෂාරා වික්‍රමනායක. ඇය මේකට එකතු කරන්නේ ඉතාමත්ම වැදගත් විශ්වසනීය විද්‍යාත්මක පැතිකඩක්. වෛද්‍ය වික්‍රමනායකගේ තර්කය දිගහැරෙන්නේ හරිම පැහැදිලි කරුණු තුනක් ඔස්සේ. පළවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ ළමා ලිංගික අපයෝජනය කියන්නේ අපි ඇස්පියාගෙන ඉන්න බැරි ඊටාම බරපතල යථාර්ථයක් කියන එක. දෙවෙනියට මේකට ලෝකයේ පුරාම පිළිගත්තු එකම විසඳුම තමයි දරුවාගේ වයසට ගැලපෙන විදිහේ අධ්‍යාපනයක් ලබා දීම. තුන්වෙනි සහ සමහර විට වැදගත්ම කාරණේ තමයි මේ වගේ අධ්‍යාපනයක් ගැන අනවශ්‍ය බියක් සමාජගත කරන එකෙන් වෙන්නේ දරුවන්ව ආරක්ෂා කරන එක නෙවෙයි, ඇත්තටම වෙන්නේ ඒ අයව ඊටත් වඩා ලොකු අනතුරකට නිරාවරණය කරන එක. හරි. දැන් මේ කතාවට තව පැත්තක් තියෙනවා. ඒ තමයි නීතිමය පැත්ත. මොකද මේ චෝදනා කරන කණ්ඩායම මේ වගේ තර්ක ඉදිරිපත් කරන පළවෙනි වතාව නෙවෙයි මේ. මේ සිදුවීම් පෙළගැස්ම දිහා පොඩ්ඩක් බලමු. අතීතයේදී මේ කියන කණ්ඩායමම සමරිසි සම්බන්ධතා නීති විරෝධීභාවයේ නිවත් කරන එකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. එතනදී මොකද වෙන්නේ? අධිකරණය ඔවුන්ගේ තර්ක ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි වර්තමානයේදී මොකද වෙන්නේ? ඒ අධිකරණ තීන්දුව පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැතුව අර පරාජය වුණු පරණ තර්ක ටිකම ඒ බයම ආයමත් සමාජයේ පතරවන්න උත්සාහ කරනවා. හතරවෙනි කොටසට යමු. සැබෑ අනතුර කුමක්ද? එමනම් මේ මුළු විවාදයම මැද්දේ අපි ඇසිය යුතුම ප්‍රශ්නය තමයි ඇත්තටම අනතුර කියන්නේ කොතනද කියන එක. මෙන්න මේ තැනදී මූලාශ්‍රය මේ මුළු ගැටලුවම අනිත් පැත්ත හරවනවා. ඒ අය පෙන්වා දෙන විදිහට සැබෑ අනතුර තියෙන්නේ ලිංගික අධ්‍යාපනය දෙන එකේ නෙවෙයි. ඒකේ හිඟකම තුලයි. ඒ කියන්නේ නොදැනුවත්කම තුල. දරුවන්ගේ ආරක්ෂාවට තියෙන ලොකුම බාධාව වෙලා තියෙන්නේ ඒකමයි. හොඳයි අපි දැන් එනවා අවසාන කොටසට. විමසා බැලිය යුතු කරුණු. මේ හැමදේම දිහා බැලුවම අපි අවධානය යොමු කරන්න ඕනේ දේවල් මොනවද? ඇත්තටම ඕනෑම සමාජයක විවිධ මත තියෙන එක සාමාන්‍ය දෙයක්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මේ ලිපියත් ඒ යථාර්ථය පිළිගන්නවා. හැබැයි මේ ලිපිය අවසානයේදී සමාජයෙන් ඉල්ලන්නේ හරිම සරල දෙයක්. ඒ තමයි විද්‍යාත්මක කරුණු වලට, ඒ වගේම රටේ ඉහළම අධිකරණයේ තීන්දුවලට පවා පිටුපාන ව්‍යාපාර දකිනකොට ඒවයි සැබෑ අරමුණු ගැන ප්‍රශ්න කරන්න කියන එක.
ඉතින් මේ මුළු විග්‍රහයම අවසානයේදී අපි හැමෝගෙම හිතේ ලොකු ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. ඒ තමයි බිය සහ වෛරය කියන දේවල් ආයුධයක් කරගෙන දියත් කරන්න මේ වගේ ව්‍යාපාර පිටිපස්සේ හැංගිලා තියෙන සැබෑ චේතනා මොනව වෙන්න පුරුවන්ද?